ඉතින් කොහොමද ඔයාලට මේ වීඩියෝ එක මම අද ගෙනාවේ ඩුබායි වල නර්සින් කරන ඔයාලට. ඉතින් ඔයා ඩුබායි වල නර්සින් කරන කෙනෙක් නම් ඔයාට හැම අවුරුද්දකටම සැරයක් එන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ CPD point අප්ඩේට් කරගන්නේ කියන එක. ඉතින් ඔයාගේ ශාරයන් account එක බැලුවම මෙන්න මේ විදිහට ඔයාට account එක බලන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන බලන්න පුළුවන් මේ ලයිසන් එකේ කාලය. ඒ කියන්නේ මට තව කොච්චර කාල මේ ලයිසන් එක වැලිඩ්ද කියලා. ඉතින් මට තව මාස 3යි මේ ලයිසන් එක වැලිඩ් තියෙන්නේ. ඒ වගේම මගේ ලයිසන් එක ලයිසන් කරලා තියෙන්නේ මොන හොස්පිටල් එකෙන්ද කියලා මෙතන තියෙනවා. ඒ වගේම ක්ලිනික් එකක් නම් ඒකත් මෙතන තියෙනවා. ක්ලිනික්ද හොස්පිටල්ද ඕන එකක් මෙතන ලයිසන් බයි කියලා ලයිසන් එකේ ඕනගේ නම මෙතන තියෙනවා. එතකොට ඔයාට බලන්න මෙතන ඊළඟට මේ CPD point එක තියෙනවා. දැන් මම තාම කරලා තියෙන්නේ CPD point 4යි. හැබැයි මට මේ තව CPD point 16ක් කරන්න ඕනේ. කියන්නේ total CPD point 20ක් අපි complete කරන්න ඕන අවුරුද්ද ඇතුළත. ඒ CPD point 20 complete කරේ නැත්නම් අපිට මේ license එක active කරන්න බැරි වෙනවා ඊළඟ අවුරුද්දට. ඉතින් මේක ඩුබායි වල නර්සින් කරන හැම කෙනෙක්ටම එන ප්‍රශ්නයක්. හැම අවුරුද්දෙම මෙතන මෙන්න මේ පෙන්නන CPD point 20 අපිට ගන්න ඕනේ. ඉතින් මට තාම මම 4ක් complete කරලා ඉන්න මෙතන 4 points කියලා මට ඇවිල්ලා තිනවා. මට තව 16ක් complete කරන්න තියෙනවා. ඒ 16 complete කරන්න ඕනේ 2026 පෙබරවාරි 28ට කලින්. ඉතින් මේක කොහොමද අපි කරන්නේ? ඉතින් මේකට ඉතාමත් ලේසි අපිට තනියම කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි DH එකෙන් මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා ඔන්ලයින් ප්‍රොවයිඩර්ලා ගොඩක් මේ CPD point වලට. එතකොට එතන එක ඔන්ලයින් ප්‍රොවයිඩර් කෙනෙක් තමයි මම ඔයාලට දැන් කියන්න යන්නේ. එයා තමයි Medscape කියන එක. ඉතින් අපි බලමු කොහොමද මේ Medscape එකේ මේ CPD point අප්ඩේට් කරගන්නේ කියලා. හරි, ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරන්න Medscape. ඉතින් මෙන්න මේ Medscape කියන එක මෙන්න මේක තමයි Medscape කියන්නේ. ඉතින් මේ Medscape කියන්නේ CPD point online provider කෙනෙක්. ඉතින් මේක Dubai Health Authority එකේ register වෙච්ච online provider කෙනෙක්. ඒතකොට Dubai Health Authority එකෙන් තමයි මෙයාලව recognize කරලා තියෙන්නේ CPD point ගන්න පුළුවන් විදියට. ඒතකොට මෙයාලගේ තියෙනවා online courses, online classes as normal මේක same as online classes. එතකොට අපිට මෙයාලගේ online class එකකට එයාලගේ videos තියෙනවා. ඒවා බලලා එයාලගේ තියෙන ප්‍රශ්න ටික complete කරලා උත්තර ටික දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපිට මේ CPD point එයාලා mention කරලා තියෙනවා මේ අපිට එයාලගේ lesson එක අපි study කරලා එයාලා දෙන CPD point එක අපිට ගන්න පුළුවන්. එයාලා හැම ප්‍රශ්නයක් ළඟින්ම එයාලගේ CPD point මෙච්චරයි කියලා දාලා තියෙනවා. ඉතින් මෙන්න මේක මෙහෙම ගියාම ඔයාට මුලින්ම ඔයා Medscape එකකින් CPD point අරන් නැත්නම් ඔයාට මුලින්ම කරන්න ඕන account එක මෙතන හදන්න ඕනේ. ඉතින් ඇත්තට මෙයාලා මේකේ අපි අතන අපේ ශාරයන් account එකේ CPD point කියලා තිබුණාට මෙතන අපි ගන්න CME කියන ඒක CME point කියලා තමයි CME CE ඒ දෙක මේ point එක තමයි අපිට ගන්න ඕනේ. ඔයාලා බලන්න මෙතන මෙයාලගේ website එකේ තියෙනවා මේ විස්තර ඔක්කොම දාලා. ඉතින් අපි මෙතනින් මේ CME point තමයි අපිට ගන්න ඕනේ. හැබැයි CME point ගන්න අපිට තාම account එකක් නැහැ. ඉතින් account එකක් නැති නිසා අපි account එකක් හදා ගන්න ඕනේ මුලින්ම. ඉතින් මෙතන බලන්න මෙතන login කියලා තියෙනවා. මෙතන login කරනවා register. ඔයාලට account එකක් නැත්නම් ඔයා මෙතන register වෙලා account එකක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන login වෙන්න ඕනේ. ඉතින් ඔයා ඒකට කලින් මෙතන පොඩ්ඩක් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලගේ නර්සින් වලට අදාළව ප්‍රශ්න වගේක් එයාලා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට ලකුණු මෙතන තියෙනවා. ඒ වගේ මේ ප්‍රශ්නෙට ගන්න ඕන කාලය විනාඩි 15යි. විනාඩි 15ක් ඇතුළත මේ ප්‍රශ්නය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම මෙතන CME point මෙතන 0.25ක් හම්බෙන්නේ මේ විනාඩි 15 ප්‍රශ්නෙට. ඊට මෙතන CME point 0.5ක් හම්බෙන්නේ විනාඩි 30 ප්‍රශ්නෙට. මේ වගේ ඔයා මෙතන පහළ බලන්න මෙතන CME point එක සමහර ඒවාට ලකුණු වැඩි. ඉතින් අපි මෙන්න මේ ප්‍රශ්න තමයි අපි හොයාගෙන කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ CME point හම්බ වෙන්නේ. කියන්නේ ඔයාලා දැන් මෙතන CME point මෙතන 0.25ක් හම්බ වෙනවා කියන්නේ ඔයාට CPD point 0.25ක් හම්බ වෙනවා. එතකොට මෙතන 0.5යි කියන්නේ ඔයාලා CPD point 0.5ක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙතන Medscape එකේ මම ඔයාලට සරලව මෙතන පෙන්වන්නේ. මම පෙන්නන්නම් කොහොමද CPD point එක අපි ගන්න කියලා. ඉතින් මෙතන බලන්න මෙතන CPD point එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ CME point එකයි කියලා මෙයාලා දාලා තියෙන්නේ. විනාඩි 60කට තුලද මේ ප්‍රශ්නේ කරන්න ඕන අපි. විනාඩි 60කට වඩා කාලයක් ගන්න බෑ මේ ප්‍රශ්නෙට. එතකොට මේ ප්‍රශ්නේ අපි සම්පූර්ණ කරොත් විනාඩි 60කට කලින් අපිට මේ CME point එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ CME point එකෙන් එන certificate එක අපේ ශාරයන් account එකට upload කරාට පස්සේ එයාලා අපිට CPD point එකක් add කරනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේක මම සරලව ඔයාලට කිව්වේ අදහස. මෙන්න මේ විදිහට තමයි අපි දැන් කරන්නේ. හරි, ඔයාලට මුලින්ම account එකක් නැත්නම් මෙන්න මෙතන register කියන එකට ගිහලා ඔයා මේ account එකක් හදා ගන්න ඕනේ. ඉතින් මෙතන හරි ගොඩක්ම lazy මේක කරන්න. ඔයාලට තියෙන්නේ මෙතන ඔයාගේ email ID එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ password එක දෙන්න. ඊට පස්සේ මම මෙතන next කරලා ඔයාලා ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට account එක හදා ගන්න lazyම හදා ගන්න පුළුවන්. ඉතින් වෙන මේක ඇත්තටම ලොකු දෙයක් නෑ CME point Medscape එකේ account එක හදන එකේ. ඊට පස්සේ ඔයා account එක හදාගත්තට පස්සේ
ඔයා මේ ලොගින් කියන එකට මොකද ඔයාලට account එකක් තියෙනවනේ දැන්. ඒතකොට account එක තියෙද්දි ඔයාලට ඔයා login තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන ඒවා දීපු email එක password එක දීලා ඔයා login වෙන්න තියෙන්නේ. හරි බලමු දැන් ඔයා මේ account එක හදාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ඔයාගේ profile එක ඔයාලට මෙතන බලන්න පුළුවන් about your professional information. ඒ විස්තර ඔයාලට බලන්න පුළුවන් මෙතන. මෙතන ඔයා කලින් කරලා තියෙන CPD points ටික තියෙනවා. එතකොට මම කලින් මෙන්න මේ මෙච්චරක් CPD point 2.5 කරලා තියෙනවා. ඉතින් මම ඒවා already add කරලා තියෙන්නේ මගේ Sharian account එකට. මොකද මගේ ගිය අවුරුද්ද account එකට මම add කරලා මම license එක renew කරගත්තා. ඒතකොට මම දැන් මේ කරන්න හදන්නේ මගේ 2026 expire වෙන license එක renew කරන්න තමයි මේ CPD point මම දැන් එකතු කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි බලමු මෙතන ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ හැම ප්‍රශ්නයක්ම පිළිවෙලට කරන්න ඕනේ නැහැ. ඔයා ගොඩක්ම try කරන්න. මෙතන CME point වැඩි ප්‍රශ්නයක් කරන්න. ඉතින් මෙතන අපි බලමු ගිහිල්ලා දැන් මෙතන හැම එකකම මෙතන 0.5ක් හම්බ වෙනවා මේ ප්‍රශ්නෙට. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි බලමු. සාමාන්‍යයෙන් මෙතන එකක් හම්බ වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ අපි ගිහිල්ලා බලමු කරන්න. මෙතන CME point එකක් හම්බ වෙන නිසා අපිට ගොඩක් වටිනවා මේක. අපි මේ ප්‍රශ්නෙට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්න කියලා. මෙතන ඇත්තටම ප්‍රශ්නයකට උත්තරයක් දෙන එකට වඩා මෙයාලගේ තියෙන්නේ අපි කියන්නේ ස්ටඩි කරන්න තමයි මෙයාලා අපිට දීලා තියෙන්නේ. මේක නිකන් ප්‍රශ්නෙට උත්තරය අපි නිකම්ම දෙනවා නෙවෙයි. මේක අපි එයාලා අපිට ලෙසන් එකක්ම දෙනවා. තනිකරම අපිට ස්ටඩි කරන්න ලෙසන් එකක්ම දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එයා මුල ඉඳන් අගටම විස්තර දාලා තියෙනවා. ඔයා මේ ටික පිළිවෙලට බලන් ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. මෙතන දැන් එයාලා කියන විදිහට page 14 කියන්නේ මෙතන අපි මේ page 14ම එකින් එක ක්ලික් කරගෙන යන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රශ්නේ කියවලා බලලා එයාලා අපිට මුලින්ම දෙන්නේ මේක self study එක. එතකොට එයාලා අපිට මුලින්ම දෙන්නේ මේකේ ප්‍රශ්නෙට අපි මුලින්ම උත්තරේ දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දැන් මේ විස්තරයක් මෙයා දාලා තියෙනවා. ඔයා මේ ප්‍රශ්නේ කියවලා බලලා මේ මෙතන මොකද්ද උත්තරේ කියලා බලන්න. මම මෙන්න මේ උත්තරේ ක්ලික් කරලා මම ඉස්සරහට යනවා. ඊට පස්සේ බලමු අපි ඊළඟට මොකද්ද අපිට දෙන activity කියලා. activity based තමයි මෙයාලා අපෙන් ඇත්තට මෙතන self study නේ. එතකොට අපිට මේ එයාලා activities දෙනවා. අපි ඒවා කියවලා බලලා අපි ඒකට උත්තරයක් දෙන්න ඕනේ. ඊට පස්සේ එයාලා අපිව ආයෙ recheck කරනවා. ඊට පස්සේ අපිට වෙනම වීඩියෝස් දීලා එයාලා අපිට මේ විස්තරේ මේකට මේ topic එකට අදාළව ලොකු knowledge එකක් අපිට දෙනවා මේ විනාඩි 60 ඇතුළත. ඒකයි මේකට CME point එකක් අපිට දෙන්නේ. හරි ඊළඟට අපි අහනවා දැන් මම දීපු ප්‍රශ්නේ යාලා විස්තර කරලා මම දීපු උත්තරේ 70%ක් හරි. ඒකෝට යාලා මේක හරියටම 100%ක්ම හරි උත්තර නෙමෙයි මෙයාලගේ තියෙන්නේ 70 50 60 එහෙම තමයි තියෙන්නේ. අපි ක්ලික් කරන්න ඕනේ mostly correct answer එක. ඉතින් බලන්න දැන් මම දීපු උත්තරේ 70%ක් හරි. හරි ඊට පස්සේ බලමු අපි ඊළඟට මොකද්ද මෙයාලා මේක විස්තර කරලා තියෙන ප්‍රශ්නෙට උත්තර ටික. හරි ඊට පස්සේ දැන් ආයෙ දාලා තියෙනවා තවත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. හරි දැන් මම මේ විස්තරය කියවලා බලලා දැන් මෙතන මෙයාලගේ දාලා තියෙන විස්තරය කියවලා බලලා මම මෙන්න මේ උත්තරේ ක්ලික් කරා. අපි බලමු ඉස්සරහට ගිහලා ඒ උත්තරේ කොහොමද හරි වැරදි කියලා. අන්න දැන් ඒ උත්තරේ මම දීපු එකේ උත්තරේ 126යි තමයි. ඒක හරිය වුණාට වැඩිපුරම මේකේ percentage එකක් විදිහට මේ family history කියන එක තමයි 144ක් හරියන්නේ. ඉතින් මෙහෙම අපිට හරියම උත්තරේ select කරන්න බෑ සමහර වෙලාවට. ඒක ඒ වුණාට ප්‍රශ්නයක් නෑ. මොකද මේක අපි study කරන නිසා self study කරන නිසා මේකට ලොකු issue එකක් වෙන්නේ නෑ මේක. හරි ඉතින් දැන් මම මේ විස්තරයට අනුව මට හිතෙන්නේ මෙන්න මේ උත්තරේ හරි කියලා හිතෙනවා. අපි බලමු මේක දිලා ඉස්සරහට යන්න. 158ක් පෙන්නනවා යාලා ඒ උත්තරේ හරි කියලා. එහෙනම් ඒකට issue එකක් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට අපි ඉස්සරහට බලන් ගියාම දැන් මේ ඇත්තටම මේකේ තියෙන බලන්න මේ හැම එකම එයාලා අපිට ඉගෙන ගන්න අපේ lesson එකත් එක්කම තමයි අපිට මේ ප්‍රශ්න ටික දෙන්නේ. ඒකෝර මේ ඒකයි මෙයාලා මේ පැයක කාලයක් මේකට දීලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ හැමදේම එයාලා කියලා දීලා විස්තර කරලා පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් බලමු දැන් ඊළඟ ප්‍රශ්නට උත්තර මෙතන ප්‍රශ්න දෙකක් කියලා පෙන්නලා දිනවා. අපි මේ ප්‍රශ්න දෙකටම උත්තර පෙන්නන්න ඕන. හරි දැන් මම මෙන්න මේ විස්තරේ කියවලා බලලා මෙතන පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට මෙන්න මේක ක්ලික් කරනවා. ඊට පස්සේ දැන් දෙවෙනියට එයාලා අහන්නේ දෙවෙනි ප්‍රශ්නෙට අපේ confident එක කොහොමද කියලා මේ ප්‍රශ්නෙට. ඉතින් ඔයාලා දෙන්න mostly confident කියන එක ගොඩක් වෙලාවට දෙන්න. ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. හරි දැන් මම දීපු ප්‍රශ්නෙට උත්තරේ 71ක් හරි. එහෙනම් ඒක issue එකක් වෙන්නේ නැහැ. confident level එක ගැන දෙන ප්‍රශ්නෙට උත්තරේ issue එකක් වෙන්නේ නැහැ. ඒක අපේ confident එක හැටියට අපි දෙන උත්තරයක්. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හරි අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. හරි දැන් මේ විස්තරය හැටියට මට හිතෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේක කියලා. අපි ඊට පස්සේ ඉස්සරහට යමු. මොකද මේකේ පිටු 14ක් අපිට බලන්න ඕනේ. දැන් අපි දැන් ඉන්නේ දැන් පස්වෙනි පිටුව බලලා දැන් 6 වෙනි එක. දැන් losing weight කියන එක මේකේ උත්තරේ හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් අපි ඉන්නේ 6 වෙනි පිටුවේ. මෙතන මේ තියෙනවා page number 6 of 14 කියලා. ඉතින් දැන් අපි ඉන්නේ 6 වෙනි පිටුවේ. හරි මේකේ හැටියට මෙතන ඊළඟට යාලා අපිට දැන් මෙතන page number 6 එකේ ප්‍රශ්නයක් දීලා නැහැ මොකොත්. එතන අපිට ස්ටඩි කරන්න විතරයි අපිට නෝට්ස් ටිකක් තියෙන්නේ. ඒ නෝට්ස් ටික වල ස්ටඩි කරන්න. ඊට පස්සේ මෙහෙම ඉස්සරහට යන්න ඕනේ. දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නයක් page number 7 වල. අපි ඒකට උත්තරයක් දෙමු බලන්න. හරි දැන් මට හිතෙන විදිහට මේකේ උත්තරේ වෙන්නේ මෙන්න මේක. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා.
ඔව් ඒකත් 63ක් හරි. හරි ඊට පස්සේ බලමු ඊටු ටික මොකක්ද කියලා. එතනත් අපිට උත්තර තුනක් දීලා තියෙනවා. අපි ඒකටත් හරි උත්තරයක් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් දැන් මේකේ හැටියට මට හිතෙන්නේ මෙන්න මේ උත්තරේ මෙතන 140ක් මන් දීපු උත්තරේ percentage එක හරි කියලා තියෙනවා. මම එතන 137 යාලා කියන්නේ ඒක හරි කියලා දාලා දෙන 137ක් කියන එක. ඒක මට තියෙන යාලගේ ටෙක්නිකල් ඉෂුව එකක් වෙන්නදී. ඒක අවුලක් නෑ අපි ඉස්සරහට යමු. ඉතින් මේකේ හැටියට මට හිතෙන්නේ මෙන්න මේ උත්තරේ ඊට පස්සේ අපි ඉස්සරහට යමු බලන්න 10 වෙනි පිටුවට. ඔය උත්තරේ හරි. ඔව් ඒ උත්තරේ හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඉතින් මම මේකේ උත්තරේ විදිහට මෙන්න මේක සිලෙක්ට් කරනවා. ඔය උත්තරේට 71% එකක් හරි කියලා පෙන්නනවා. ඊට පස්සේ බලන්න දැන් මෙයාලා ලෙසන් එක දීලා දින අපිට ස්ටඩි කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නට අපිට උත්තරයක් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම මේකේ උත්තරේ විදිහට මේ ප්‍රශ්නේ උත්තරේ විදිහට මෙන්න මේක සිලෙක්ට් කරනවා. ඒකට 140ක් හරි කියලා පෙන්නනවා. ඔයාලා හැම වෙලේම try කරන්න ඕනේ most correctly answer එකක් select කරන්න. මොකද හැම වෙලේම අපි වැරදි answer එකක් select කරොත් එහෙම මෙයාලා අපිට මේ CME point එක දෙන්නේ නැහැ. හරියට මෙතන ප්‍රශ්නයක් නැහැ. අපිට නිකන් ඉස්සරහට යන්න තියෙන මේ ටික study කරලා ඊට පස්සේ අපිට ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6ට අපි උත්තර දෙන්න ඕනේ. ඉතින් මෙතන බලන්න මේ ප්‍රශ්න 6 යාලා දීලා තියෙන්නේ educational impact challenge එකක්. ඇත්තට මේක දැන් යාලා දීපු අපි කලින් ගත්ත දැන් ගොඩාක් lessons දීලා ප්‍රශ්න ටිකක් එකකින් එක ක්ලික් කරගෙන ඇවිල්ලා දැන් අපි ඒ ගත්ත knowledge එකෙන් මේ challenge එකට මුහුණ දෙන්න කියලා තමයි යාලා කියන්නේ. එතන මෙතන මේ ප්‍රශ්න 6 අපි face කරන්න ඕනේ. මේ ප්‍රශ්න 6ට හරි උත්තර දෙන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රශ්නෙට මෙන්න මේ උත්තරේ select කරනවා because of the patient's weight change and age කියන එක. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඉතින් මම ඒකට මේ උත්තරේ select කරනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකට මම මෙන්න මේ උත්තරේ select කරනවා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ කලින් තිබ්බ notes එක්ක මේ බලන්න මෙතන මේ සාරා ඒ වගේ අර වර්ග මතකෙන් කලින් තිබුණා සාරාගේ විස්තරය. ඒ ඔක්කොම කලින් ප්‍රශ්නත් එක්ක බැඳලා තමයි ඉස්සරහට එන්නේ. ඒකයි මේක පැයක lesson එකක් එක්ක මේ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙන්න ඕනේ. ඉතින් මම මේකට මේ උත්තරේ select කරනවා බලන්න. ඊට පස්සේ මේක confident level එක අපිට issue එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මෙතන mostly confident කියන එක දෙන්න ගොඩක් වෙලාවට mostly confident එක හොඳයි. මොකද very confident ගන්න අපිට මේ පැය ඇතුළත මන්දි ඒකින්ද mostly confident දෙන්න. ඉතින් මෙතන අහන එකට අපිට අපි ඔයා වැඩ කරන තැන හැටියට ඔයා ස්පෙෂලිස්ට් කෙනෙක් දානවා මෙතන ear nose and throat වලට. ඒතකොට ENT වලට ස්පෙෂලිස්ට් කෙනෙක් නම් yes දෙන්න නැත්නම් no කියලා දෙන්න. ඉතින් මම no කියලා දීලා ඉස්සරහට යනවා. ඉතින් මෙතන බලන්න දැන් එයාලා answers වලට අපිට පෙන්වන කොච්චරක් මේ අපේ උත්තරේ හරිද කියලා. ඒතකොට මේක පළවෙනි answer එක okay. දෙවෙනි ප්‍රශ්නෙට answer එකත් okay. තුන්වෙනි ප්‍රශ්නෙට answer එකත් okay. හතරවෙනි ප්‍රශ්නෙට answer එකත් okay. හරි ඊටු දෙක අපිට තිබුණේ 5යි 2 තිබුණේ අපේ confidence level එකයි ENT කෙනෙක්ද කියලා ENT specialist කෙනෙක්ද කියලා අහන එකයි. ඉතින් අපි මේ ප්‍රශ්න ටික ඔක්කොම දැන් උත්තර දීලා දැන් මෙතන බලන්න මේ අන්තිමටම මම කියවනේ හැම එකක්ම almost okay answer එකක් දෙන්න කියලා. ඒ කියන්නේ හැම එකක්ම වැරදි දුන්නොත් අපිට මෙතන මේ earn credit කියන එක ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි දැන් මම දීලා දෙන answers ගොඩක් දුරට හරි ගියා. මට මතක විදිහට ප්‍රශ්න එකයි වගේ එකක් හෝ දෙකක් තමයි අඩු percentage එකකින් හරි ගිහින් තිබුණේ. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතන දැන් මේ විදිහට final stage එකට ආවට පස්සේ මෙතන earn credit දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි දැන් earn credit දෙමු. හරි earn credit දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් බලන්න පුළුවන් අපිට. ඉතින් ඊට පස්සේ බලන්න මෙතන මෙයාලා තවත් අපෙන් අහන ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නටත් උත්තර දෙමු. මොකද එයාලගේ තියෙන ගොඩාක් step මේ credit එක ගන්න කලින්. හරි දැන් මම ඒකේ දෙවෙනි උත්තරේ select කරලා මෙතන ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඊළඟ page එක අපිට එනවා. මෙතන අපිට තියෙන්නේ you have successfully completed the test. Please proceed to the activity evaluation. හරි. දැන් මෙන්න මේ විදිහට එන්න ඕනේ final stage එක ඔයාගේ credit එක earn කරන්න කලින්. එතකොට දැන් අපි අතන පිටු 14ක lesson එකක් study කරලා එතන ප්‍රශ්න ටික answers කරලා ඊට පස්සේ අපි මෙතන final තව එක ප්‍රශ්නෙට answer එක මම දෙක විදිහට select කරා. ඊට පස්සේ ඉස්සරහට ආවට පස්සේ මෙන්න මෙතන තමයි evaluation තියෙන්නේ. proceed to evaluation. අපි මේ evaluation එක click කරන්න. ඉතින් මෙතන මම අර කලින් ප්‍රශ්නට answer විදිහට මෙන්න මේ answer තමයි select කරේ. ඊට පස්සේ මම ඉස්සරහට ආවේ. දැන් ඊට පස්සේ අපි මෙතන evaluation වලට යන්න ඕනේ. හරි එතනත් අපිට තියෙනවා ප්‍රශ්න ටිකක් ඒ ටිකට අපි උත්තර දෙන්න වෙනවා.
ඉතින් දැන් මෙතන ආන්සර් මෙතන මේ ප්‍රශ්න ටිකට උත්තර ඇටියට ඉතින් මම මෙතන strongly agree කියන එක දෙනවා. ඉතින් මේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට උත්තරේ මම සාමාන්‍ය මේක දෙමු. මෙතන ඇත්තටම 100%ක්ම හරි උත්තරයක් නෙවෙයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ එක්ස්පීරියන්ස් එකකට කොහොමද මේ උත්තර සිලෙක්ට් කරන්න කියලා තමයි යාලා අහන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට මේක සිලෙක්ට් කරනවා. ඉතින් මෙතන අපේ ඇත්තටම ඉවැලුවේෂන් එකක් තියෙන්නේ. මේකටත් මම yes දෙනවා. මේකටත් yes දීලා මේකටත් yes දෙනවා. ඉතින් මෙතන අපිට ඇප්ලයි වෙන ඕන එකක් මෙතන ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට බලලා ඔයාලා මෙතන කියලා බලලා ඔයාලට ඇප්ලයි වෙන ටිකක් සිලෙක්ට් කරන්න. මම මෙතන මේ හතරක් සිලෙක්ට් කරා. ඊට පස්සේ මම මෙතන 9 වෙනි ප්‍රශ්නෙට very committed කියලා දීලා 10 වෙනි එකත් ඔයාලට ඇප්ලයි වෙන්නේ මොනවද කියලා බලලා එතන ටික් එක දාන්න. මම ඉතින් මෙන්න මෙතන මේ 10 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ තුන සිලෙක්ට් කරා. මේ තුන ටික් කරා මම. ඊට පස්සේ 11ට අපි යන්න ඕනේ strongly agreed කියලා අපි දෙමු. මේ ටිකට ඊට පස්සේ ඊළඟ මෙතන yes කියලා දෙනවා. ඊළඟ මෙතන extremely like කියන එක දෙන්න. මොකද මේක අපි වැඩිම හොඳ මේක තමයි අපි සිලෙක්ට් කරන්නේ හැම වෙලෙම. ඊට පස්සේ 14ට මම දෙනවා community private practice කියන එක. ඊට පස්සේ මේ 15000 අපිට type කරන්න තියෙන්නේ අපේ answer එක මොකද්ද කියලා. ඒක අපි type නොකර කියලා ලොකු issue එකක් එන්නේ නැහැ. ඉතින් මම ඒක type නොකර ඉස්සරහට යනවා බලන්න. දැන් යාළුවා මට කියනවා මගේ ප්‍රශ්න ටික ඔක්කොම හරි මගේ certificate එක issue කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනින් certificate එක ගන්න ඕන අපි. ඉතින් ඔයාලා තන certificate කෙනෙක් ක්ලික් කරාට පස්සේ මේක තමයි ඔයාලට එන certificate එක. මේකේ බලන්න මෙන්න මෙතන ඔයා දැන් ඔයා study කරපු program එකේ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඒ වගේම මෙන්න මේක තමයි credit එක මෙතන තියෙනවා 1 credit කියලා. එතකොට මේ certificate එක අපි attach කරන්න ඕනේ ඔයාගේ Sharyan account එකේ CPD point කියන category එක යටතේ. ඉතින් ඒක attach කරන්න ඔයා මේ certificate එක මුලින්ම PDF විදිහට save කරගන්න ඕනේ. ඉතින් ඔයා මේ certificate එක හොඳට බලන්න මේක PDF එකක් විදිහට download කරගන්න option එකක් නැහැ. ඒකින් හොඳම ක්‍රමය තමයි ඔයා මේක print ගිහිල්ලා පදෙන print කරන්න print ගිහිල්ලා මෙතන print out ගන්න නැතුව ඔයා මෙතන save as PDF කියලා දෙන්න. ඊට පස්සේ save කරන්න ඔයාගේ certificate එක දාන ඔයා සාමාන්‍ය ඔය computer එකේ කොහෙද certificate එක තියාගන්නේ අන්න ඒ location එකේ මේක save කරගන්න. ඉතින් මම save කරනවා මෙතන මගේ කලින් certificate තියෙන location එකේ මෙන්න මේ විදිහට මම කලින් මෙතන upload කරලා මම කලින් certificate කරලා තියෙනවා 3ක් 4ක් කරලා තියෙනවා. ඉතින් මම මේක පස්වෙනි විදිහට save කරනවා. මෙන්න මේ විදිහට. හැබැයි මේ save කරද්දී අපි මෙන්න මේ මම මෙන්න මේ විදිහට save කරලා තියෙන්නේ මොකද යාළුවට identify කරගන්න ලේසියට මෙතන අපේ නම දාලා CME point ගන්න දාලා 1.0 කියන්නේ credit ගන්න. එතකොට CME point 1යි. මම මෙන්න මේ විදිහට තමයි මේක save කරන්නේ. එතකොට මම මේක save කරේ අංක 5 දාලා මගේ නම දාලා මෙතන CME point 1යි. මෙන්න මේ විදිහට save කරාම යාළුවට identify කරගන්න ලේසි. මොකද අපි මේක upload කරන්න යන්නේ අපි Sharyan account එකේ. හරි දැන් අපි බලමු කොහොමද මේක අප්ලෝඩ් කරන්නේ Sharyan account එකේ කියලා. ඉතින් දැන් මේක තමයි ඔයාගේ Sharyan account එක. මම දැන් මෙතන කලින් මම ඔයාලට කිව්වා මම point 4ක් දැනට අප්ලෝඩ් කරලා තියෙනවා. point 4ක් මම earn කරලා තියෙනවා. ඉතින් මේ point 4 කියන්නේ මම ඔයාලට කලින් පෙන්වුවා වගේ එතන තිබුණා මම කලින් කරපු certificate ටික. ඉතින් මම ඒවා කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් මට තව certificate දෙකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. අද කරපු එකයි මම කලින් කරපු එකකුත් අප්ලෝඩ් කරන්න තියෙනවා. අපි මේ දෙක අප්ලෝඩ් කරලා බලමු කොහොමද කරන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි අපිට දැන් ඉන්නේ. දැන් CPD point එක මෙන්න මේකට තමයි අපිට CPD point කියන්නේ continuing professional development. ඉතින් මේකේ මුල් අකුරු තුන තමයි CPD point කියලා කියන්නේ. ඉතින් අපි මෙතන අප්ඩේට් කරමු CPD point එක. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ විස්තරයක් එනවා. ඉතින් මෙතන අප්ඩේට් CPD point කියන එකේ මෙතන application detail එක අපි දාන්න ඕනේ. දැන් එක පැත්තකින් අපිට certificate එකත් open කරගන්න ඕනේ මේකේ. ඉතින් මෙතන අපි කරන්නේ case study එකක්. ඒකින්ද මම මෙතන දාන්නේ case study කියලා. activity name එකට ඔයා දාන්න ඕනේ අපි certificate එකේ තියෙන name එක. ඉතින් මම බලන්න certificate එකේ මොකද්ද තියෙන name එක කියලා. ඊට පස්සේ ඒක copy කරලා මෙතන paste දෙන්න. ඉතින් මේ certificate එක මෙතනින් open කරලා බලන්න. මම කිව්වේ මම certificate 3ක් upload කරලා තියෙනවා. දැන් මෙතන තියෙන certificate තුනේ ලකුණු බලන්න. මෙතන 1.5 1.5 3යි මෙතන 1.4. ඒතර මගේ ලකුණු 4ක් CPD point 4ක් තමයි පෙන්වන්නේ. ඉතින් මම මේ 4 වෙනි එකයි 5 වෙනි එකයි දැන් අද අප්ලෝඩ් කරලා පෙන්වන්න. දැන් බලමු මේ 4 වෙනි එක අප්ලෝඩ් කරන්නේ. 4 වෙනි එක මම ඕපන් කරනවා. දැන් අපිට ඕනේ මේ activity name එක. ඉතින් activity name එකට මෙන්න මේ certificate එකේ තියෙන activity name එක ගන්න. ඒක ඔයා copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන paste කරන්න. මෙතනවා දෙන්න speciality related provider විදිහට අපිට දෙන්න ඕන. අපි ඉන්නේ දැන් Medscape එකෙන් තමයි අපි ගන්නේ online provider. ඒකින්ද Medscape එක select කරන්න. country එක ඔයා ඉන්න country එක United Arab Emirates දෙන්න. city එක Dubai. මෙතන optional ඒවා විස්තර කරන්න ඕනේ. මෙතන CPD point එක එකයින් කරලා තියෙන. ඒකින්ද එකක් කරන්න. මෙතන upload කරන්න ඊට පස්සේ ඔයාගේ certificate එක. දැන් මම මේ 4 වෙනි එක තමයි කරේ. ඉතින් මම 4 වෙනි එක upload කරනවා. දැන් මෙතන confirm කරා. හරි දැන් මම මේ application detail එක ඔක්කොම fill කරා. ඔයා බලන්න මෙතන මම ඒ ඔක්කොම fill කරලා තියෙන්නේ. දැන් මෙතන certificate එකත් upload කරා. ඔයාලට ඕන නම් ආයෙ upload කරන විදිහ මෙතන බලන්න මම මේක අයින් කරලා පෙන්නන්න. මෙතන upload ගියා. ඔයාලා දැන් මම මේ 4 වෙනි එක තමයි upload කරන්නේ. දැන් මෙතන open කරා. දැන් මෙතන confirm දුන්නා. දැන් මෙතන ආයෙත් අපි agree කරන්න terms and condition agree වෙනවද කියලා අහනවා. ඊට පස්සේ ඒ terms and condition agree කරලා confirm කරන්න.
ඊට පස්සේ මෙතන රිවියව් ෆෝම් කියන එක අපිට එකපාරක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කම්ප්ලීට් කරන්න බෑ. හරි ඊට පස්සේ මේ රිවියව් ෆෝම් දුන්නාම අපි දීපු ඔක්කොම විස්තර ටික මේකේ තියෙනවා. ඊට පස්සේ මෙතන සබ්මිට් දෙන්න. හරි එතකොට මෙන්න මේ විදිහට සමරියක් එනවා. ඔයාගේ දැන් එක CPD සර්ටිෆිකේට් එකක් ඔයා අප්ලෝඩ් කරා. ඒකේ ක්‍රෙඩිට් එක 1 තියෙනවා. ඉතින් ඒක දැන් කම්ප්ලීට්. හරි මෙන්න මේ විදිහට තමයි දැන් ඔයා Medscape එකෙන් ගත්ත CME සර්ටිෆිකේට් එක 1 ක්‍රෙඩිට් තියෙන සර්ටිෆිකේට් එක CPD පොයින්ට් එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයා දැන් මෙතන බලන්න දැන් මේක සමරිය අපේ ඒක සක්සස් කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන සබ්මිටඩ් කියලා දෙන ස්ටේටස් එක. දැන් ඔයාට අද දවසේම මේක අප්ඩේට් වෙන්නේ පැය 24ක් වගේ යනවා මේක අප්ඩේට් වෙනවා CPD පොයින්ට්. ඉතින් බලන්න දැන් ඔයාගේ මෙතන ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා කොහොමද ඔයාගේ CPD පොයින්ට් තියෙන්නේ කියලා. දැන් ඔයාලා මෙතන බලන්න මෙතන පෙන්නනවා claim CPD point submitted estimate time 1 working day කියලා තියෙනවා. ඉතින් මම කලින් අප්ලෝඩ් කරලා තියෙන CPD point එක වලට එකතු කරලා පෙන්නවා. එතන 4ක් තමයි තියෙන කලින් අප්ලෝඩ් කරපේවා. මෙතන දැන් මෙතන under process එකේ තියෙනවා දැන් අප්ලෝඩ් කරපු එක සර්ටිෆිකේට් එක. හරි ඊළඟට මම පෙන්නන්නේ දැන් අනිත් සර්ටිෆිකේට් එකත් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් අර විදිහටම තමයි මේකෙත් යන්න තියෙන්නේ. මෙන්න මෙතන update CPD point ගියා. මෙතන application details අහනවා. ඉතින් මෙතන activity status එකට case study දෙන්න. activity name එක දැන් මම අද කරපු ප්‍රශ්නේ අද කරපු CPD point එක අද 1 credit එකක් මම කරානේ. ඒක මම number 5 විදිහට save කරා. දැන් ඒක විස්තර තමයි මෙතන දෙන්න ඕනේ. ඉතින් මේකේ ලොකු දිග නමක් තියෙන අපි මේ ඔක්කොම දෙන්න ඕනේ. අපි මෙන්න මෙතන නිකන් විතරක් select කරලා ඒක copy කර ගන්නවා. ඊට පස්සේ මෙතන activity name එකට දෙන්න. ඊට පස්සේ මෙතන specialty දෙන්න. provider Medscape දෙන්න. මේ අනිත් එක කලින් කරා වගේම තමයි ඒක කොහොම වෙනසක් නැහැ. ඒ ටික ඒ විදිහටම ඔය ඇඩ් කරගෙන යන්න. ඊට CPD point මේකෙත් 1. ඊට පස්සේ මෙතන සර්ටිෆිකේට් එක අප්ලෝඩ් කරන් දෙන්නේ කලින් කරා වගේම. ඒතකොට මම මේ number 5 කියන සර්ටිෆිකේට් එක තමයි දැන් අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ terms and condition agree කරලා අර කලින් කරා වගේම review form ගියා. submit දෙන්න. ඒතකොට මේකෙත් මේ submitted කියලා මෙතන එනවා. ඊට පස්සේ බලන්න මෙතන dashboard එකට ගිහිල්ලා දැන් මෙතන මම 6ක් සබ්මිට් කරලා කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ 2 total application pending. ඒ දෙක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන බලන්න මේ CPD point කියන එකේ මගේ කලින් point හතර තාමත් පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන 2 point under process. මේක තමයි මම අද අප්ලෝඩ් කරපු CPD point දෙක. ඒතකොට මේක under process තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි CPD point ගන්නේ Medscape කියන online provider හරහා. ඉතින් මේක විතරක් නෙවෙයි CPD point ගන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් මේක එකම එක ක්‍රමයක්. ඉතින් මෙතන තියෙන්නේ මෙයාලගේ දෙන time frame එකේ හැටියට මේ ප්‍රශ්න කරලා වැඩි ලකුණු ටිකක් තියෙන ටිකක් කරන්න. දැන් 0.5 0.25 කරනට වඩා 1.5 වගේ තියෙන ප්‍රශ්න ගොඩක් කරා නම් එකපාරටම මේ CPD point එක ගන්න පුළුවන්. මම ගොඩක් කරලා තියෙන්නේ 1.5 1 වගේ තියෙන ප්‍රශ්න ටිකක් තමයි කරලා මම මේ certificate ටික අරන් තියෙන්නේ. ඉතින් එහෙම කරාම ඉක්මනට අපිට point 20 cover කරගන්න පුළුවන්. ඒක නිසා තමයි ටිකක් වැඩි ලකුණු තියෙන ප්‍රශ්න ටිකක් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කොහොම හරි අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ CPD point 20 complete කරන්න. එහෙම නැත්නම් ඔයාගේ license එක expire වෙලා license එක renew කරන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා මේ ඔයාලගේ තියෙන දවසේ බලන්න ඔයාලා license එක expire වෙන්නේ කවද්ද කියලා. ඉතින් මේ දැන් මගේ දවසේ තියෙන 2026 පෙබරවාරි 28 මම කලින් කිව්වා වගේම. ඉතින් මේ දවසට කලින් කොහොම හරි මේ CPD point එක කරලා ඔයාලට license එක දීලා තියෙනවා වගේ hospital එක හරි ඔයාගේ clinic එක හරි එයාලට මේක online බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක කරලා තිබුණ නැත්නම් ඔයාගේ license එක active කරගන්න එයාලට බැරි වෙනවා. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා මේකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා කමෙන්ට් එකකුත් අනිවාර්යෙන්ම දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.